ඒකට අපිට අපේ මාතෘකාව තමයි සම්මා සම්බුද්ධත්වයට මේක බුදු පියාණන් වහන්සේම තුන්වතාවක් පිරිනිවන් පානවා කියන එකේ තේරුම සහ වසර 5000කින් පසු බුදුදහම නැහැ කියන එකේ පවතින නැති කියන එකේ ශක්තිය. අතකට තුන්වතාවක් පිරිනිවන් පානවා කියන්නේ මේ ලෝකෙට පහළ වෙනකොටම මුලන්ස් ඒ සත්‍ය අවබෝධ ගන්න. ඒ නිසා තමයි සිංහනාදයක් පාත්. එතකොට මේ කය අතහරින බව එතන පැහැදිලි. එළඟින් පිරිනිවන් පෑම හා සමානයි. සම්මා සම්බුද්ධත්වයට ලැබෙන අවස්ථාවත් ඒක. පිරිනිවන් පෑම හා සමානයි. ඇත්තටම පිරිනිවන් පාන අවස්ථාව පිරිනිවන් පෑම තුන්වතාව. ඊට අමතරව තව තියෙනවා තමයි ගොඩක් වෙලාවට කර්මකාන්න ගොඩක් ඔක කියන අචෝන පිළිබඳ. ඒගොල්ලන් මේක සාමාන්‍යයෙන් තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරු කියන්නේ සාමාන්‍ය උදාහරණයක් වශයෙන් අපි දැන් ගත්තාම දෙමළ භාෂාව කතා කරන කෙනෙකුට මුස්ලිම් භාෂාව යන්තම් වල තේරෙන. හැබැයි දෙකම සමානයි. දෙකම සමානයි. ඒ වාට තේරුම් ගන්න ටික වෙලාවක් යනවා. ඒක සමාන්තර වචන ටිකක් තියෙනවා. නමුත් අමාරු. අන්න ඒ වගේ තමයි ඉස්සරහ තියෙන්නේ. මේක වසර 5000කින් බුදුදහම නැහැ කියලා කියන්නේ. දැන් බුදුදහම කියනවාද? වසර 5000කින් බුදුදහම නැති දැන් තියෙනවා. නිකන් ඇහෙන්න දැන් කිව්වොත් දැන් අවල දැන් තියනවා කියලා. දැනුත් නැහැ. නැති වුණාට රෝගල ටිකක් තියෙනවනේ. නේ? නැති වුණාට රෝග ටික මමත් ඇයි. රෝගල ටිකක් තියෙනවනේ. ඒ රෝගල වලට අවශ්‍යයි. එතකොට ඒ එනවා ගත්තාම මේ දහම් කියනවා. හැබැයි දහම මොකද්ද නැත්තේ? රහතුන් වහන්සේලා තේින්නේ නැහැ. අනාගාමී චතුර්දාගාමී බලවේච්ච පත්‍ර නැහැ. සෝහන් පාදාවින් අපිට පේන්නේ දකින්නේ නැහැ. දහම අදත් දැනුත් නැහැ. අර දහම නැති වුණාට දහමට පණ කොන රූපල ටිකක් තියෙනවා. ඒ රූප නිසා අපි හිතන්නේ දැන් දහම තියෙනවා. වෙන මොකක්වත් නැහැ. බොදාන රූපද කියලා කියන්නේ රූපදේ අපිට ඔය එළිය ඇවිල්ලා බෙර ගහනවා පෙන්නනවා නටනවා පෙන්නනවා කෑ ගහනවා ඔක්කොම පිටිපස්සේ එනවා ක්‍රියාකාරී නූල් කීයක් දාලා තියෙන්නේ හැම ඇත්තම නූල් ඇඟිල්ලට පවා නූල් ඔය රූපවල දක්ෂම කට්ටිය ඉන්නේ අම්බලන්කොට කියනවනේ ඒගොල්ලෝ පුළුවන් එකපාරට සේරම හොලවන්න ඒක දක්ෂ කට්ටිය කියන්නේ මේකත් ඒ විදිය අපේ දහම උදාහරණ ඇත්තට දැනුත් නැහැ නේද දැන් හරි අපි ඔයගොල්ලෝ ගාව සුට්ටක් හරි තියෙනවා මේ තියෙනකේ ශක්තිය තමයි මේ තියෙන්නේ අර ධර්මානුකූල ධර්ම ප්‍රතිපත්තිය නැතුවම නෙවෙයි නමුත් ප්‍රතිඵල නැහැ පළවට පස්සට කට්ටිය අපි සම්බන්ධ වෙලා නැහැ ඉන්නවා කියලා කියන්නේ ඉතින් බුද්ධහම විද්‍යාව දියුණු වෙච්ච කාලේ කාලේ පළවට පස්සට කට්ටිය ඉමුදිකුත් නැහැ ඒකත් අපි දන්නේ එතකොට මේ බුදුදහමත් දැන් පිළිවන් පාන විතර පිළිවන් පාන නේ දහමත් පිළිවන් පාන දහම ආයි පණ කොනකට ආයි උපදින ආයි පිළිවන් පාන ඕකත් බුදු කෙනෙක් මේ ලෝකේ ඉතිහාසයක් නෑ දහම පිළිවන් පෑවා ඒකයි අපිට තේරුම් ගන්න ඉඳා ගන්න බොහොම අමාරු කතාවක් වෙනවා. අපි දැන් ගත්තත් ඇත්තට බුද්ධහම පිළිගන්න කාලේ. බුදු පියාණන් වහන්සේ පිළිගන්න කාලේ. ඒ පණ පොන ඔක්කොම කටිය රූපදවල. කාර්ය දේශේ මොහේ
ඊර්ෂ්‍යා වෛරය කෝපය සිත කය වචනේ මොකවත් අපිට මගේ මේ ස්ථානයේ ඔයගොල්ලෝ දකින්න ඕන බුදුරජාණන්සේ ජීවමාන වැඩසිටි ස්ථානයක් දකින්න. දැකලා පළවෙනි එක තමයි සතුටටපත් වෙන්නේ. පළවෙනි එක සතුටටපත්. ඒ සතුට මොකද්ද? මේ ස්ථානයේ බුදුරජාණන්සේ ජීවමාන වැඩ වාසය කරනවා. ඒ ජීවමාන වැඩ වාසය කරන නිසා පළවෙනි එක තමයි සතුට. එතකොට මේ ජීවමාන වැඩ වාසය කරන ස්ථානයට ඇවිල්ලා කීයෙන් කී දෙනාටකේ ප්‍රතිඵලයක් ගන්න. මට ගන්නත් බැරි. මමත් නෑ. මටත් ඇලි පින්ගන්ත ඒගොල්ලෝ මං කියන්නේ. ඇයි? නිතර බුදුරජාණන්සේ කුටියට යන්න මේ දානිය වඩම්මන්න තමන්ගේ ප්‍රශ්න ගැටළු උන්වහන්සේට කියන්න පුදුම ශ්‍රද්ධාවකින් ගෞරවයකින් භක්තියකින් අනේ මේ වගේ පිළිබිම ආරක්ෂා කරගන්න අප සතුයි මේ ශ්‍රාවකගේ සතුයි ඒක ප්‍රධානිය මම ගන්නකො මම පව් අකුසල් වැඩි කරන කෙනෙක් වෙන්න පුළුවන් හැබැයි මම කරන පව් අකුසල් වැඩි ගෙවන්නේ කවුද මමමයි ඕගොල්ලෝ ගන්නෑ එතකොට මේ මඟ පෙන්වීම මේ ධර්මයේ දේශනා කිරීම මේ සිල් රැකගන්න උත්සාහ කිරීම බුද්ධපස්සානේ ලෝකයට පෙන්වීම මේ සේරම ගන්න ඕන මෙන්න මේ ටික සැදෑම සත්‍යයකින් මෙතන කෙරෙනවා අන්න ඒ ටික මට වැදගත් අනිත්‍ය වැඩක් නෑ ඊට පස්සේ මෙතෙන් ආපුවහම මෙතන ඉන්න කට්ටිය පිළිබඳව තව ගැටලුවක් වෙන්න පුළුවන් ඒගොල්ලෝ කෝ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, කෝපයෙන් කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන් අපි කොහොමද දකින්න ඕන? නිවැරදි බුදුදහම තියෙන තැන මාරයා ඉන්නවා. නිවැරදි බුදුදහම තියෙන තැන මාර බලවේග තියෙනවා. මොකද දැන් මම ඇවිල්ලා බොහොම තුන්සිත පහදවාගෙන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, භක්තියෙන් ඕන්න බුද්ධ පූජාවක් වඩම්මන්නා. වල සුන්සිත පැහැදුවා නම් ඒක කලන්න එක්කෙනෙක් ඉන්න බයයි. බලන්න දැන් මම මේ ගන්න ඔන්න එක්කෙනෙක් පත් වුණා. මොකද හිතන්නේ? එයාත් එකේ වචන උපමාරු කරලවත් ගහගනවත් දැනගෙනවත් මොකක්වත් හරියන්නේ නැහැ. හදවතින් හිතන්න ඕනේ. මේට කලින් භවයකට මම තථාගත මාමයන්ගේ බුදු පියාණන් වහන්සේ මේ වගේම බුදු පූජාව පවත්වන තැනක් හෝ ජීවමාන ඉඳදී හෝ වේවා. ඒ මේ ශ්‍රාවකයාට මා විසින් මේ වගේ බුදු පූජාවල් පාදී මම බාධා කරලා තියෙනවා. දැන් මේ බාධාව මට ආවා. මේක මම අල්ලගත්තකින් අපි දෙන්න ආයි බව කීයක මේක ගෙනියයිද? අනේ කමක් නැහැ. මේ බාධකේ මම ගණන් ගන්න නරකයි. මේ බාධකයට මම ඔරොත්තු දීලා පින් අනුමෝදන් කරනවා. මට මේ බුද්ධ පූජා වඩම්මන්නේ මං පුදුම තුන්සිත පහදවාගෙන ආවා. මේ පහදවාගෙන ආපු ආශ්‍රය මෙන්න මේ ආස්වලාව මට හිරියර කරා. හරිද? එයාගේ මගේ මොනවා හෝ පැටලෙලක් සංසාරයයි. අනේ ඉතින් දැන් මට ධහම දැනගත්ත මට ශක්තියක් තියෙනවා. දැනුමක් තියෙනවා. ඒ නොදන්න කෙනා මෙතන ඉන්නම කෙනා දන්නේ නැහැ. අනේ මේකට මහා කුසලේ මහා ශක්තිය මහා බලේ මගේ තුන්සිත පැහැදුනා හා සමාන අර මට හිරියර කරපු අදෝසාවකගේ තුන්සිත පැහැදේවා. නියම බුදුහාඳුරු හම්බ වේවා. ධර්මය හම්බ වේවා. මටත් කලින් මගේ බුදු පූජාවේ සසරෙන් අත මිදීමට මට මේ බාධා කරපු ඇත්තට මේ පින තුන්සිත පහදවාගෙන මම අනුමෝදන් කරනවා. දැන් කොහොමද එතන බලේ? එතන බලේ කොහොමයි? එතන බලේ අපි ගන්න ඕන. ඔව්. කියන එක දන්නේ නැහැ. ඒක දැන් ප්‍රධානයි. ඒක උනත් ඇත්තටම ගන්නවා උනත් ඒක මතක යන්නේ. ඒ සිතට කාලයක් දිලා නැහැ. දැන් ඇත්තටම මේ සිල්පද පහ ඉස්කෝලේකින් පටන් ගන්නවා නම් අපේ මහා සංඝරත්නය අතින් පටන් ගන්නවා රටේ ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ. කිසිම තැනක මේකේ සත්‍යතාවය පෙන්නන්නේ නැහැ.
දැන් වෙලා තියෙන මොකක්ද මේ ගිහි ජීවිතේ 5ක් බැරුව මහ පොටන 8ක් ගන්න. 1 10ක් ගන්න. අඩුම තරමේ ගිහි ජීවිතේ 5 දන්නේ නැත්නම් මහ පොට 8 10 විග්‍රහ කරලා දෙනවා නම් මේ සිල් ගන්න මනුස්සය කොච්චර වටිනවද කියන්නේ. ඉතින් 10 පාරක් විතර සිල් දෙන උදේ එළි වෙච්ච එක හවස් කරලා සිල් දෙනවා. සිල් තින් කාටද දෙන්න බැරි? කාටද ගන්න බැරි? ඉතින් ගත්තට වැඩක් නැහැ මේක සුරක්ෂිත කරගන්න කේමයක් ආරක්ෂා මේ මෙලෝ දෙයක් නැහැ. ඒ අතරතුරේ භාවනාවල උගන්වනවා බණ කියා දෙනවා දාන දෙනවා ඔක්කොම ගඟට කැපුව ඉනිහාස. අපි එතනම එහාට යන්න මාර්ගය පින්නන්නේ නැහැ. දැන් නිවි සනසී දැන් බුදුන් වහන්සේ ධර්මයේ තියෙන්නේ නිවි සනසී වදාළ ධර්මයි. උන්වහන්සේ නිවි. එනයින් සනසීලා. නිවි සනසී වදාළ ධර්මයි. මේ ධර්මයේ තුල ධර්මයේ උන්වහන්සේ අවබෝධ කරගත්තෙම මේ බෝසත්ත්වයේ හැටියටම නිවි ළමයි සනසීලාම. ඒකයි නිවි සනසී වදාළ ධර්මය කියලා. දැන් නිවි සනසී වදාළ ධර්මයේ දේශනා කරන කෙනෙක් අපිට නැහැ. නිවිච්ච කෙනෙක් නැහැ. නිවීම දැන් නිවිච්ච කෙනෙක් සංසිච්ච කෙනෙක් නැහැ. දැන් නිවෙනවා කියලා කියන්නේ අඩුම තරමේ තමන්ගෙන් කොච්චර කියන්නේ? තමන්ගෙන් නිවෙන්න බෑ. දැන් අන් අයගෙන් නිවෙන්න බැහැ. තමන්ගෙන් නිවි දැන් තමන්ගෙන් කොච්චර නිවෙන්න බෑ. ඕනේ ඒ දේශක වලට එන හැම කෙනෙක්ම නිවිලක් නැහැ, සනසිලක් නැහැ. සනසීම කියන්නේ මේ එන කෙනා. එන කෙනා දැන් අපිව එන්නේ කේන්ති ගස්සක්. වෛරය ආරක්, කෝපය ආරක් නේ. ළඟට රාග පැත්තෙන්, දේශය, මෝහය මේ ටික එයත් වෙනෙන එකක් නෙවෙයි. දැන් උදාහරණයක් වශයෙන් අපි හොඳට කල්පනා කරලා අපි ගෙදරක තියෙන පරිසරයක. ගෙදරක දැන් සාමාන්‍යයෙන් දැන් අපි ළඟ අපි දන්නවා. අපි හිතමු අම්මයි තාත්තයි ළමයි දෙන්නක වෙනවා. අපි හිතමු අම්මයි තාත්තයි කාන්දර 4ට නැගිටින්න වැඩ කරනවා. අපිට ළමයි දැන් ඉස්කෝලෙන් දෙන්නේ කර අස්සවන්න මොනවද දෙන්නේ කොහෙවා දැන් එක්කෙනෙකුට කතා කරලා දැන් එයා නැගිට්ටා. දැන් අපි කියමු නැත්තම් දෙතුන් වතාවක් කතා කරලා නැගිටින්නේ නැහැ කියලා. දැන් බරක් වෙලානේ කොහොමද නැගිටලා ගන් ඉස්සරහට එනකොටම අම්මයි තාත්තයි දරුවා අතර තියෙන්නේ පිරිහීමක්ද එහෙම නැත්නම් වෙන කාරණාවක්? ඇත්තටම පිරිහීම. ඊළඟට දැක්කහම කේන්තියක් යන්නේ නැහැ. වෛරයක් එන කෝපයක් එන. ඔව් එනවා. එතකොට දැන් මේ ටික ඔක්කොම ආවේ අර පරක් වෙච්ච නිසානේ. ඒ නිසා. නමුත් දැන් අයිතර අපි පව කරගෙන හමාරා. දැන් ඒකට අපි වෙන්නන්නේ එතන අපි නිවිලා නැහැ. දැන් එයා පරක් වෙලා ආව, එයා ගස්සගෙන ආව, එයා කුඹගෙන ආව. දැන් මම නිවිලා නම් මට ඇයි කියන්නේ? මං සනසිලා නම් මට ඇයි? මම නිවිලත් නැහැ, සනසිලත්. නිවීම සනසීම කිව්ව ජීවිතේට රාගයෙන් නිවෙන්න ඕන. රාගය තියෙනවා. හරියට නිකන් අර මේ අලු ගොඩක යට ගිනි තියෙනවා. පින්බහමපත් වෙනවා. හැබැයි නිවිලා. මේ රාගය නිවා ගන්න. රාගය තමයි මේකට ප්‍රධානම හේතුව. ළඟට දේශය, මෝහය. දේශය කියලා කියන්නේ සාමාන්‍ය දේශය ගොන් දන්නේත් නෑ කට්ටිය. දැන් ඉර්ෂ්‍යා වෛරය කෝපය අමුතුන් කියන්නේ ඒක දන්නවනේ. දේශය කියලා අපි උදාහරණයක් වශයෙන් කියමු. යම් දෙයක්, යම් වචනයක්, යම් පහන්ඩයක් ක්‍රියා අල්ලගෙන ඉවරයක් නැතුව එක දිගට කියමු. ඉදිරියට අරගෙන යනවා. දැන් මේක ඇත්තටම දැන් කල්පනා කරලා බලන්න දැන් සාමාන්‍යයෙන් දේශසාගරේ තුවිලක් අපි කියමු. දැන් අපි කියමු මේ ෆෝන් එක අපි කියමු මේක චයින එකක් කියලා. ගෙන අපි කියන්නේ නැහැ මේක ඔරිජිනල් සෝනි එකක්. දැන් අපි දැන් ආතර කතා කරා. දැන් මේක අතිනේ දේශයටමයි. ඥානහස වාද කරන්න එපා. වාද කරන්න එපා. මේක දේශයට හට ගන්න යන්නේ. දැන් දේශය කියලා කියන්නේ එතකොට මේ කිසිම දෙයක් නැති, Tamanට අවශ්‍ය නැති මේ එක වචනයක ඉල්ල, එක ක්‍රියාවක ඉල්ල, එක ඉවරයක් නැතුව කියවන. ඒවෙන් වැළකී සිටී. ඉතින් හරි ලේසි. දැන් මෝහය කියලා කියන්නේ මුලාවටපත් වීම. දැන් අපි කොච්චර මුලාවටපත් වෙනවද? අනන්තයි අප්‍රමාණ. දවසකට කොච්චර මුලාවටපත් වෙනවද? මුලාවටපත් වෙන අතරට මේ මාර්ගඵලයකටපත් වෙච්ච කෙනෙක් කවදාකවත් මුලාවටපත් වෙන්නේ නැහැ. අන්න ඒකයි ඵලයේ තියෙන වටිනාකම. දැන් අපි උදාහරණයක් වශයෙන් අපි මුලාවටපත් වෙනවා කියුවාම සමහරක් වෙලාවට දැන් මම කියනවා මේක දිහා දැකලා මේකේ තියෙන්නේ මේ ඇතුළේ තියෙන්නේ උණු වතුර. දැන් තව එක්කෙනෙක් නැහැ ඇන්නතු. ගෙනාපෙක්වත් කියනවා නෑ ඇන්නතුල කියන්නේ. මම උණු වතුර කියලා. දැන් මම බිව්ව උණු වතුර තියෙන්නේ. නමුත් ඒ මාර්ග ඵලයකට පස්වෙච්ච කෙනා මේක කවදාකවත් පිළිගන්නේ නැහැ. ඔහු මේක පරික්ෂා කරනවා.
ඔහු මේ මම වුණ අතරේ කොට ඔහු පිළිගන්නේ. ඒක හොයලා බලලා කටයුතු කළා එයා නිගමනයට එන්නෙම සාමාන්‍ය ධර්මඥානයක් කරා. ඔට මුලාවටපත් වෙනේවා කියලා කිව්වම රැසක් තිබෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් කියමු ඔයගොල්ලන්ගේ රාගය, දේශය, මොහය, ඍෂියා, වෛරය, කෝපේ සිත කවටනේ පාලනය කරලා ඇස කරනාසය, දිවසය, මනස පාලනය කරලා පංචිල් පද පහ රැකලා මාර්ගඵලයකට පත් වෙන අඩිය හිටිය කෙනෙක්. දැන් මේවා හදවත තුල ක්‍රියාවට නැංගුවාම මාර්ගඵලයටපත් වෙනවා. දැන් මාර්ගඵලයකටපත් වෙච්ච කෙනෙක් කවදාකවත් රැවටෙන්නේ නැහැ. අපි හිතමු උදාහරණයක් වශයෙන් මේ මාර්ගඵල වලටපත් වෙච්ච කෙනෙක් තව දෙන්නෙක් එක්ක ගමනක තුන් දෙනා. දැන් මාර්ගඵලයටපත් වෙච්ච කෙනා ඉස්සරලා යනවා. එයාගේ ඉස්සරහන් තව එක්කෙනෙක් යනවා, පස්සෙන් තව එක්ක. දැන් මේ තුන් දෙනෙක් ගමන. දැන් අපට අවශ්‍යතාවයක් තිබෙනවා මේ මාර්ගඵලයටපත් වෙච්ච කෙනාට කතා කරන්න. එහෙම නැත්තම් අර දෙන්නගෙන් එක්කෙනෙකුට කතා කරන්න දැන් මාර්ගඵලත් අයින් කරන එයා යනවා ඉස්සරහට. අර යන මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙකුට කතා කරන්න උවමනාවක් තියෙනවා. අපි හිතමු මේ තුන් දෙනා ඉන්නේ සාමාන්‍යයෙන් අඩි 150 200ක් ඈත. දැන් මේ මෙතන යන්නේ මාර්ගඵලයටපත් වෙච්ච එක්කෙනයි පත් නොවිච්ච දෙන්න. දැන් අපිට කතා කරන්න තියෙන්නේ මාර්ගඵලයටපත් වෙච්ච නැති කෙනාට. අපේ උදාහරණයක් වශයෙන් අපි දැන් හයියෙන් අප්පුඩියක් ගහලා කෑ ගහනවා. මේ පොතක් ගැන මිනිස්සු දෙන්නටම ඇහුන්නේ නැහැ කියමුකෝ. හොඳයි මාර්ගඵලයටපත් වෙච්ච යකට ඇහුණා. දැන් ඔහු අනිත් පැත්ත හරලා බලනවද? මාර්ගඵලයකටපත් වෙච්ච කෙනා කවදාකවත් අනිත් පැත්ත බැලලා බලන්නේ නැහැ. ඒ මාර්ගඵලයකටපත් වුණා කියන්නේ නැවතෙන්නේ නැහනේ. එතකොට දැන් ඒ ඵලයටපත් වෙච්ච මේ ආපස්සට බැලුවාම මේ කතා කරපු කෙනා මොකද්ද කියන්නේ වචනේ? ඔයාට නෙමෙයි අරයට. දැන් ඒ වචනේ මාර්ගඵලයටපත් වෙච්ච කෙනා අහනවද? කවදාකවත් අහන්නේ නැහැ. ඇයි මෙතන කියන්නේ රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ නැහැ. එතකොට ජීවිතයේ දැන් මේක අවස්ථාව. මේ රැවටෙන තික අවස්ථාව. එතකොට දැන් එයා මේ ගමන යන්නේ සිහියෙන්. ධර්මඥානයක් එක සිහියෙන් යන. මොන ලේසි නෑ. දැන් මේ පොඩි තැනක් විතරයි. දැන් මෙවැනි උතුම් ගුණධර්ම ටිකක් හදවත තුළ කොයි වෙලාවෙත් පැය 24 පුරාවටම තමන්ගේ ජීවිත කාලය පුරාවටම මේ ක්‍රියාත්මක වෙනවා. අප්පුඩියක් ගහනකොටම සද්දයක් ගහනකොටම ආපස්ස බැලලා හිතේනකොටම අනිත් පැත්තෙන් ධර්මඥානය පාලාගෙන බලන්න එපා. ඔයාට බලන්න බෑ. එච්චරයි. ඔය අප්පුඩි ගහන්නේ මට නෙවෙයි. මේ දෙන්නෙන් එක්කෙනෙකුට ඔබ යන්න. එච්චරයි. සිතම ඇවිල්ලා කියන්නේ. ඒ තමයි ඵලයකටපත් වුණාම ධර්මඥානය කතා කරනවා. ඒ ධර්මඥානය හිතට අවශ්‍ය කරන ඕමනා කරන ටික දානවා. අපිට ධර්මඥානයක් නැති වුනහම අපිට අප්පුඩියක් නෙමෙයි පොඩි සද්දයක් ඇහුණාක් බන වටපිට බලලා අර කොච්චර අපි රැවටෙනවද? ඉතින් ඵලයටපත් වෙන්න නැවටෙන්නේ නැහැ. උන ඵලයටපත් වෙන්න අපි මොනවද කරගන්න ඕන? අර කාරණා 9 අවම කරගන්න. අංක 1. ඒ 9 දෙනාට උදව් කරන 6 දෙනෙක් ඉන්නවා. ඒ 6 දෙනා පාලනය කරගන්න. මේ පංචිල් පද 5ක හෝ 8ක හෝ 10ක හෝ පාරමිතා සීලයක නොකොඩවා එක එල්ලේ පවත්වාගෙන යනවා. දැන් මේ සීලයක් රකින්න වීරියක් ඕන. නැත්තම් සිල්ලක් ඉන්න බෑ. මහා වීරියක් ඕන. නිකන් ආව ගියාට මේ පාණාතිපාතාවකට යාට තේරෙන්නේ නැහැ. ඒකයි හැම තැනකම මේ තියෙන ප්‍රශ්නේ. එහෙනම් මෙතන අපි කියනවා නම් මෛත්‍රී භාවනාව තුළ මගේ රාගයේ සූපත් වේවා, දේශයේ සූපත් වේවා, මෝහයේ සූපත් වේවා කියන්නේ මුලාවටපත් නොවි වැඩකට කිරීම. මේ භාවනාවල් වඩාගෙන යනකොට ඔබට තේරෙනවා මට දැන් අප්පුඩි ගහලා කතා කරන්න කෙනෙක් නැහැ. මට විසිල් ගහන්න කෙනෙක් නැහැ. මට කෑ ගහන්න කෙනෙක් නැහැ. මම ශබ්දය පාලනය කළා හැමාරයි. මට ශබ්දය ආව කියන්නේ යමක් වෙලා ඉවරයි. නේ? දැන් මාර්ගඵලයකටපත් වෙච්ච කෙනෙක්. උදාහරණයක් අපි කියමු සීල් සමාදන් වෙච්ච පිරිසක් අතර මාර්ගඵලයටපත් වෙච්ච කෙනෙක් ඉන්නවා. අපි ගොම මෙයා දානයක් දෙන්න. සීල් ගත්ත කටට දානයක්. මේ දානයක් දෙන අවස්ථාවේ අපි හිතගමු දැන් ඒ කාලේ නම් බුදුන්වහන්සේ කාලේ නම් මේක ඒ කාලේ නම් ඔය දුරකථන මොකක්වත් නැහැ. දැන් දුරකථනයක් තියෙනවා. අපිට මේ මාර්ගඵලයටපත් එක දුරකථනේ පාලනය කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. අපිට මේ දාන බෙදන අවස්ථාවේ කෝල් එකක් එනවා. තමන්ගේ ස්වාමියා හෝ දරුවා හෝ අම්මා හෝ ආච්චියෝ අනේ හදිසියෙන් නැති වුණා. දැන් මේ මාර්ගඵලයටපත් වෙච්ච කෙනා අනේ මට මේක හදිසියක් මේ දාන ඔයගොල්ලෝ බෙදන්න. මං යනවා කියලා යනවද? කවදාකවත් යන්නේ නැති හේතුව සියල්ල සිද්ධ වෙලා හමාරයි. දැන් මම මෙතන ගියා කියලා මට යම ගොඩ ගන්න බෑ. එහෙනම් මැරෙලා හමාරයි.
මම යන්නේ මං කරගත්ත වැඩ ටික මට වැඩක් මං කරගන්න ඕනේ. ඒ ගියා කියලා ඇඬලා කෑ ගහලා ලතෝනි ගහලා මේ ශරීරය බදාගෙන එහෙම කරනවද? මුකුත් නැහැ. බොහෝම ලස්සනට කරන්න ඕන වැඩ ටික හරි ලස්සන වැඩ ටික කරනවා. ඉතින් අනිත් යාට පේන්නේ කොහොමද? නේද? අම්මා කෙනෙක් දැන් දරුවෙක් අතර නම් අම්මා දැක්කද තියෙන හිතේ තියෙන මේ කුහකම නැත්තම් ගල්කම බලන්න. නිකමට කඳුළු ටිකක් වැටුන්නේ නැහැ. දවංකමෙන් අපි කල්පනා කරලා බලන්න මේ පළලපත් වෙච්ච කෙනෙක් කවදාවත් එහෙම කරනවද? අඬන්නේ. අඬල වැඩක් නැහැ. එහෙම මුලාවටපත් වෙන්නේ නැහැ. නමුත් මේ සමාජ තුළ අපිට මේ ස්ථාවරයක ඉන්න පුළුවන්ද? ඉන්න බෑ. නමුත් ඒ පොතක් යන මිනිස්යාගේ ස්වභාවය ඒ විදියයි. දැන් අපි ඔයගොල්ලන් ඊට වැඩි එහා කියන ගමන. දැන් මේ භාවනාව ඔයගොල්ලෝ එක දිගට අවුරුද්දක් මාස දෙක තුනක් මේ දවස ගානේ වඩාගෙන යනකොට වැත්තන්ට ධර්ම ඥානයක් පහළ වෙනවා. මේ තමාව අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තමාව තේරෙනවා. මම යන ගමන කොහෙත් නැහැ. මගේ තියෙන වැරදි වැඩ ටික මොකද්ද? මම කරන පව් ටික මොකද්ද? මම මොකද්ද අයින් කරගන්න ඕනේ? මොකද්ද ලං කරගන්න ඕනේ? මේ මනසට ධර්මඥානය පහළ වෙනවා. ඒ ධර්මඥානය පහළ වුණාම අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක ගිලිහියන්ට නොදී ඒක වැඩි දියුණු කරගනිමින් ජීවිත කාල පුරාටම පවත්වාගෙන යන්න. නැත්තම් ගිලිහි යනවා. ධර්මඥානයක් පහළ වුණා කියලා මාර්ගඵලයකටපත් වෙන්නේ නැත්තම් ගිලිහි යනවා. අවුරුද්දෙන් ගිලිහි යනවා. අවුරුදු දෙකකින් ගිලිහි යනවා. සමහරකට දැන් පහළ වුණා තව පැයකින් පස්සේ නෑ. එහෙම සිද්ධ වෙනවා. අපි ජීවිතයේ තුල මීට වැඩි හිතන්න. මම හිතන්නේ ඔයයන්ට නැවත මේ නිවිසනසීවතා ධර්මයේ තුල හිත හදා ගන්න පුළුවන්, මනස හදා ගන්න පුළුවන්. මේ පාලි වචනයක් නැති, ඉංග්‍රීසි වචනයක් නැති මෙවැනි වල සරල භාෂාවෙන් ධර්මය අහන්න හම්බ වෙන්නේ නැහැ. මේ වගේ සරල විදිහට භාවනාවල ඔයයන්ට අහන්න ලැබෙන්නේ නැහැ. මම තමයි ඔයයන්ට සියල්ලම සරල කරලා, පහසු කරලා සියල්ලම එකතෙන් කරලා ලස්සනට මේ කරලා දෙන්නේ. මෙන්න මේ විදියයි අපි ගමනක් යවුවේ. යම් තැනක තියෙන පළවෙනි පඩිය. ඒ පළවෙනි පඩිය අපි අවබෝධ කරගන්න. ඉතින් මේ මාර්ගඵලයකටපත් වෙන අඩුම තරමේ මේ මාර්ගඵලයකටපත් වෙච්ච කෙනෙක් මේ පොතක් ගැන මිනිස්සයත් එක්ක මේ ත්‍රිසන් ලෝකේ මේ කොට්ටාසියත් එක්ක ජීවත් වුණේ කොහොමද කියන එක ඒ පොතක ලියාගෙන ඒ පොත අනුව අපි ජීවිතේ හඩගස්ස ගත්තොත් මොකද වෙන්නේ? දැන් භාවනාවකුත් නැතුව කෙනෙකුට භාවනාවක් නැහැ කියන්නේ. හැබැයි සීලයක් තියෙනවා. නේ අපගේම සීලයකුත් නැහැ කියන්නේ. නමුත් මේ පොතේ ලියාගෙන මේ පොතේ අනුව Taman ක්‍රියාවට නැංගුවොත් මේ ඔක්කොම වැඩසටහන් ටික. ඔහු අවසානයේ ඵලයකටපත් වෙනවා. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕනේ මෙන්න මේ දැන් මේ මෛත්‍රී භාවනාව දියුණුනහම පුදුමාකාරණීය හිතට සැනසීමක් තියෙනවා. පවක් සිද්ධ වෙන්නේ නැහැ ලීසියක. පවකට හිත යොමු වෙන්නේ නැහැ. ඉතින් අපිට දැන් අපි ගියාට පස්සේ ප්‍රශංසාව හම්බෙනවා. නේ බාන කොච්චර හොඳ වැඩක්ද? නමුත් ඒ කරන කෙනාට ඒ වැඩේ කරන්න මතක් වෙන්නේ නැහැ. ධර්මඥානෙ ඉන්නේ නැහැ. ධර්මඥානෙ ඉන්න ඕනේ. ඒ ඥානෙ ඇවිල්ලා ඒ ක්‍රියාව කරාට පස්සේ තමයි සැලසෙන්නේ. දැන් අපිට දැන් අපේ මේ භාවනාවෙන් දියුණු වීම තුළ ඇත්තට දැන් කොහේ ගියත් දැන් අත හොදන්න පරිප්පයක් ළඟට ගියත්, බාත්රූම් එකට ගියත්, ගමනක ගියත් මේ සත්‍යයක් දැරලනකොට ඒ සතාව අයින් කරලා මිසක් අපිට වැඩේ කරන්න හිතෙන්නේ නැහැ නේද? පඩස් කාලා මනසට කියන මේ වැඩේ කරන්න එපා කියලා. එපා කියලා කියනවා. මම අනේක වාරයක් බාත්රූම් එකට වැටලා ඉන්න මේ කුරුමිනි බේරලා. කොහොම බේරගන්නේ මම උපක්‍රම සීලී විදිහට වැඩ කරනවා. ඔය වතුරක වැඩිච්ච කුරුමිනියෙකුට බලන්න එන්න බෑ. කූඹියෙකුට මැස්සෙකුට එන්න. ඔබ ලී කෑල්ලක් අරගෙන මේ ඈතින් ඉඳන් මෙහෙම ලං කරන්න. ටක් ගාලා කකුල් හතරින් මෙයා මේ ලීය බදාගන්න. මේ ලීය බදාගෙන ඔහු ඉතාමත් සැහැල්ලුවෙන් තියන්න. ඌ ලස්සන ජීවිතේ බේරගෙන. හැබැයි මේ වතුරේක අපේ කූඹියට මහා ගංගාවක්. අපි ඔයගොල්ලන්ට බොන ටික මේ. අන්න ඒ වගේ තමයි අපි ගංගාවට වැටුනහම කූඹිය වගේ තමයි අපිට එල්ලෙන තුත්තිරි ගහෙත් අපි එල්ලෙන්නේ. මම කියන්නේ මේ මනුස්ස ලෝකයේ කියන තුම්පින්කම. ඔබ ඒ වගේ විලාපෙදි හිමිදිරි පාන්දර ඒ සත්‍යයක බේරන්න අපිට අවස්ථාවක් දුමාකාර සතුටටපත් වෙන්න. මම අද ජීවිතයක් මේ විඥානයක්. එයා කරපු අකුසල කර්ම අනුව, එයා කරපු අපහාස අනුව විඥානයේ ඇස්සට නොපෙනෙන තරම් කුඩා වෙලා මහා කර්මයක් පරිසංකල. ඒකෙත් ගැලවෙන්න බෑ. මේ චූටි සත්‍යයට කොච්චර වතුරෙන් කරදරද? ගින්දරෙන් කාදරද? සුලගෙන් කාදරද? පෑහිලා ශරීරේ කුඩු පට්ටම් වෙලා යනවා.
නමුත් මේ ෂූටි විඥානේ ටික් ගාලා ගිල්ලා යන තව දැනකට. මේ ඔයගොල්ලෝ අපිමයි. දැන් කල්පනා කරලා බලන්න. දැන් අපි මේ අතර තියෙන කොච්චරනම් උස්මිටි බහස් ભેදා ඉන්නවද? හොඳට බලන්න. දැන් සමහරක් අය මේ වගේ ෂූටි අය අඩි 1.5 2.5 මේ මොනව කළද කියන්නේ? මේ මිනිස්සුන්ට අපහාස කිරීමේ විපාකය. හරි නරකයි. ඒ අපහාසයකට ලක් වෙන විපාකය. ඔකට අපහාස කරනවා කියලා කියන්නේ ඒවැ මහා දුකටපත් කරලා කියන්නේ එන්න මනුස්ස ලෝකෙම පොඩි වෙලා තමයි ත්‍රිසන් ලෝකය. ලේසි නෑ මේ ලෝකෙ. මේ කුඩා කූඹි සත්‍ය දක්වා විඥානය කුඩාලා උනාට ප්‍රශ්නයක් නෑ. ඒ විඥානය ලොකු කරලා නැවත මනුස්ස ශරීරයක රැගෙන මේ කයක් ලබනක බුදුරජාණන් වහන්සේ කියනවා ඒක කාලයක් කියන්න බෑ. විනා අපි නුවණින් දකින්න. මනසින් දකින්න. හිතන්න බෑ මේ ධර්මඥානය කියලා කියන්නේ මොකද්ද? මේ ඔයගොල්ලන්ට අපිට හම්බ වෙච්ච මේ උතුම් අවස්ථාව, උතුම් ශරීරය. අපිට හම්බෙච්ච ශරීරය බලන්න අන්ධගොළු මන්දබුද්ධික දුකීමගේ යාචකාදියාට දැනගෙන ඈත් වෙච්ච. මේ බුද්ධෝපවන කාලයක, වසර 5000 පවතින කාලයක බුදුබණ ඇසෙන, නිවි සැනසී වදා ධර්මයේ Tamanට අවබෝධ කරගන්න පුළුවන් වාතාවරණය තුල අපිට මේ උතුම් තැනකට හම්බ වීම මම හිතන්නේ ලොකු භාග්‍යයක්. දැන් ඔයත්තන් තීරණා භාවනා වල ගන්න ක්‍රමී සිල් ආරක්ෂා කරන ක්‍රමී අපි උදාහරණයක් කල්පනා කරලා බලන්න. ඔයගොල්ලෝ දැන් අපි ඔයගොල්ලෝ සිල් සමාදන් වෙන්න ගියාම යම් පූජන ස්ථානයක් දැන් මේ අපේ බණ අහපු නිසා කවදාවත් ටොපියක් කෑවත් කොලේ දාන්නේ නැහැ බිමට ගුලි කරන් ඇල කුළු පාදයකට දාන්න. නේ කෑම බෙදනයක්වත් කවදාවත් එක දෙකක් අල්ලු කරලා පෙරලන් ගිහිල්ලා මේ අතපාල එකක් අරන් ඒක හංගගෙන අනිත් අතපාල දෙකක් ගන්න යන්නේ නැහැ. දැන් යමක් දැනගන්න. ඒ කියන්නේ අපි ගාව මේ පහ සුරක්ෂිත කරගන්න ආශාවක් තිබෙන උවමනාවක් තියෙනවා. හැබැයි ආරක්ෂා කරලා නෙමෙයි තාම. ආරක්ෂා කරා මහත් ඵලයි මහත් ආනිසංසයි. එතකොට දැන් මේ පහ බැරි එක්කෙනෙක් අටාංග සීලයක් 10 සීලයක් සමාදන් වෙන්න ගියාම කොහොමද වෙන්නේ? හිතාගන්න සෙරප්පු දෙක කරලා තියලා ගඳලා ගෙහෙන්න විදියක් නැහැ. උස්සලා ඉවරයි. දැන් උදාහරණයක් වශයෙන් මම නම් කැලේ බන්දලට අලුත් දෙකක් දාගෙන යන්න ඕනේ. විනාඩි 10ක් ඇතුළත උස්සලා ලේසි. ඉතින් අපි කල්පනා කරලා බලන්න ඕන. එතකොට මේ දැන් පාණාතිපාතා කිව්වනම් අදින්නාදානා කිව්වනම් නේ? අදින්නාදානා කිව් තැනම අන්සතු වස්තුල පාස කරන්න එපා. අන්සතු වස්තුව සුරකම් කරන්න එපා. දැන් මේ ගාථාව මතට බෙදලා ඉවරයි. ඔය බණවඩේ පුළුවන් නම් ඔය ඇත්තන්ට Taman පාවිච්චි කරන හෑන්ඩ් බෑග් එක තියලා දානේ අරගෙන දවාලට ගිහිල්ලා පැය භාගයක් ඉඳලා එනකොට හෑන්ඩ් බෑග් එකේ තියෙද බලන්න. මේ සිල්ගත් පිරිසත් එක්ක තියලා යන්න. හොඳ. ඒකේ තියලා යන්න මොනවා හරි වටිනාකම් සල්ලි ටිකක් රුපියල් 200ක් 300ක් තියලා මොනවා හරි කබල් පොන්නේ එකක් තියලා මොනවා හරි ටිකක් තියලා යනකොට ඒ බෑග් එක ගත්ත කෙනෙක් හොයන්න බෑ. හොයන්න බෑ. ඒ වගේ බෑග් එකක් හරි ගස්සලා ඔය මැරිච්ච බලකුණක් ඔයගේ ඇතුළට දාලා ගඳ ගහන්න තියෙන හදලා සේරම කරලා මොකක් හරි කරලා මේක දාලා යන්න. දාලා ඔබ පැයක් දෙකක් ඉඳලා මේ බෑග් එක අරලා ඔක්කොම කරලා කවුද මේ බෑග් එක ගෙනාවේ කියන එක්කෙනා හොයාගෙන හමාරයි. එයා හොයාගෙන හමාරයි. හැබැයි අර වගේ බෑග් එක ගත්ත කවුද හොයාගන්න බෑ. ඒක ගත්ත කිසි කෙනෙක් කියන්නේ මේ බෑග් එක අසවලාගේ මෙහෙම කියන්නේ. හැබැයි අර එකක් දාලා යන්න බලන්න. මේ බෑග් එකේ මන් දැක්ක උදේ අසවලාගෙන. ඉන්න තා පොඩ්ඩෙන් මම අල්ලගෙන. හැබැයි අර වගේ එකක් ගත්තාම කියන්නේ කෙනෙක් නෑ. මම පරීක්ෂණ කරලා තියෙනවා මම කියන්නේ. එතකොට සිල්ලුතුන් කියන්නේ කවදාකවත් මොන ආදී දෙයක් තිබ්බත් ජීවිතය තුල එහෙම කරන්නේ. මේ මාර්ගඵලයකටපත් වෙච්ච කෙනා මේ සිල් සමාදන් වුණත් නැතත් රණ්ඩිදී මුතුමැණික් ලොරියකින් ගෙනල්ලා බෙදනවා කිව්වත් ඔහු නෙමෙයි දුවන්නේ මේක කරන්න. ඵලයටපත් වෙච්ච කෙනා දුවන්නේ නැහැ කවදාකවත්. පොතක් දැන මිනිස්සයා දුවන්නේ. සිල් සමාදන් වුණාම බලන්න මේ මැස්සෝ ටික වගේ කැම ටිකක් පුදුමයි. දැන් සීලයක් කොහෙද කියන්නේ? සීලයක් නැහැ ඒක. ඇත්තම නෑ. ඉතින් මේ ඇයිට කවදාකවත් සංසාරයෙන් එතර වෙන්න හම්බෙන්නේ නැහැ. මේ වගේ මැරෙනවා, උපදිනවා, මැරෙනවා. ඒකත් කමක් නැහැ මනුස්ස ලෝකෙ විතරක්. මනුස්ස ලෝකෙ විතරක් හම්බ වෙන්නේ මේ හම්බ වෙච්ච වාසනාවේ මේ උතුම් මනුස්සකයෙන් අපි වැඩක් ගත්තේ නැහැ කියන්නේ. මේක අතහැරුණා කියන්නේ අපි කොයි කාලෙක ආයේ මේ සිව්වණක් පිරිස ගැවසෙන මේ පූජන ස්ථානයක බුදුවරු 28 නමක් පාදපු මේ පූජන ස්ථානය. රහතුන් වහන්සේලා කෝටි ගණනක්
වැඩ සිටියේ මේ පූජන ස්ථාන. මා පළවලට පත්වෙච්ච පූජන ස්ථාන. රහත් වෙච්ච ස්ථානයක් උතන කට්ටිය. දෙවියෝ කෝටි ගණන් වැඩ සිටියේ පූජන ස්ථාන. රණ්ඩිදී මුතුමැණික් වලින් ඔය චෛත්‍ය ඇතුලේ ඔය කරුණුන් වහන්සේලා පුටු බැවලෙන්. ඒ වගේ පූජන ස්ථානයකද මම හිතන්නේ නිවෙන්න, සැනසෙන්න, සීල් සමාදන් වෙන කොච්චර මේ පිනක් තියෙනද යාවට ගයක් හදාගන්න. මේකනේ පත්‍රියෝපදේශ වාසෝච කියලා කියන්නේ. සූත්‍රය. එතන අපි කොච්චරද ඒ වගේ තැනක ඒ වගේ අභියසන ඒ කිට්ටුව නැත්තඳ මේ වගේ භාවනාවකට මේ වගේ සීලයකට මේ වගේ නිවෙච්ච සනසිත ධර්මයක් අහන්න ලැබෙන්නේ කොච්චර සනසීමක්ද එහෙනම් පෙර සංසාරේ පුරාවට අපි පින් කරලා තිබෙනවා හැබැයි යනකොට මේ පින් ටික ගෙවාගෙන යන්න එපා ඔබ අවුරුදු 50ක් එදා ජීවත් වෙලා ඒ 50ට රාගය, දේශය, මෝහය, රිසියා, වෛරය, කෝපය ඉදකවතන අවුස්සලා ඇසකරනාසේ පිනවලා ගෙනාපු පින් ටික ඉවරුණා කියන්නේ. ඔබ කරගත්ත කුසල් ටික ඉවරුණා කියන්නේ ඊළඟට ලොකුම භයානක තත්ත්වයක් තමයි අපිට උදා. දැන් ඔයගොල්ලෝ ගාවට කුසල් නැහැ කවදාවත්. ඔයගොල්ලෝ ගාව පින තියෙන්නේ. දැන් හොඳට පැහැදිලි කුසල් නැහැනේ කුසල් එකතු කරලම නැහැ. කුසල් එකතු කරලා නැහැ. කුසල් එකතු කරේ නැහැ කියන එක හොඳට පැහැදිලි. කුසල් නම් අංක 1 සිල්පද 5යි. ඒක කුසල්. දැන් අපි කාටවත් පිළිටන්න යන්නේ පෙර භවයේ කරලම නැහැ ඒක. දන් දීලා. නමුත් මේ භාවනාවෙන් කුසල් වඩලා නැහැ. නමුත් අපිට ඒ දෙකෙන් හම්බෙන ප්‍රතිඵලය හම්බ වෙන්නේ නැත්තේ ඒ දෙක අපි පෙර භවවල දියුණු කරලා නැහැ. දානය විතරයි දියුණු කරලා තියෙන්නේ. මේ භවයේ ඔබ දක්ෂ වෙන්න ඕන මොකටද? කුසල් එකතු කරගෙන යන්න. කුසල් එකතු කරගන්න. මේ කුසල් විතරයි ඔබට ඵලයකටපත් වෙන්න උපකාර කරන්නේ. දානය ගත්තොත් ලෞකික ජීවිතයේ සියලු සැප සම්පත් ළඟා වෙනවා. නමුත් දානය නැතුව කුසල වලට යන්න බෑ. පින් නැතුව කුසල වලට යන්න බෑ. ඒ අපි වටහාගත්තේ. නමුත් අපි එකතු කරගත්තේ අතන මොකද කුසල. මේ කුසල එකතු වීම තමයි ඔබට ඵල වලට පැත්තේ මේ වාසනාව උදා. කුසල කියලා කියන්නේ දැන් බලන්න රාගය පාලනය කිරීම කුසලයක්. ඉරිසියා වෛරය පාලනය කිරීම කුසලයක්. දැන් ඔබට පැහැදිලිද කියන්නේ ඒවා අපි පෙර භවවල පාලනය කළා නැහැ කියලා? පැහැදිලිනේ? ඇයි පාලනය කරා නම් ඔබ අපි මේ භවයේ උත්පත්ති ලබන්නේ මේක පාලනය වෙලා. ඒකයි මේකේ මේ බුදුදහම තුළ තියෙන ආශ්චර්යමත් දේ. දැන් ඔය ඇත්ත මේ පාරයන්කොට මේ ඔක්කොම ටික කරගන්න බැරි නම් ඔබ ඉරිසියා නොකර ඉන්න එක පාලනය කරලා මැරෙන්න. ඊළඟට අපි ලබන්නේ ඒ ඉරිසියාව කියන එක අපි ළඟ ඇත්තෙම නැහැ. කුසලයේ එක ආත්ම භවයකට මේ එක කාරණාවක් අපි විඳිනොත් සදාකාලික ආත්ම 9කදීවත් අපිට පුළුවන් වෙනවා මේ 9 දොර එහෙම නැත්නම් මේ 9න් මිදෙන්න. කල්ප කෝටි ගණනක් ගියත් හැබැයි එක අපි මේ දන් වලට පුරුක්කා සමාන අමුණ ගත්තොත් ඔය 9 අමුණ ගන්න පුළුවන් නේ. දැන් මේ භවයේ අපි මැරෙන්නෙත් ඔය 9 නිවාගලක් නෙමෙයි සනසලක් නෙමෙයි අවුස්සලා විනාශ කරලා විවිධ ප්‍රශ්න ගැටලු රැස්සක් ඇති කරගන්නම් අපිට ඊළඟ භවයේ මොකක්ද තියෙන්නේ අමුතුවෙන් අහන්න දෙයක් නැහැ කියන්න දෙයක් නැහැ. දැන් අපි එතන ඉන්න ඕන වටහා ගන්න ඕන. මම හිතන්නේ මේ මනුස්සය තුල මම හිතන හැටියට මේ ධර්ම අවබෝධ කරගන්න හරියට. තවම අපිට බෑ මේ ජීවිතය තුල මේ අදාළත්වය දකින්න. දැන් අපි උදාහරණයක් වශයෙන් කිව්වට පන්සලක හොරු ඉන්න එක හැබැයි. නමුත් Taman ගිරෙන ගඩුව ਸਰව සාධාරණ කවදාකවත් දන්නේ නැහැ. දන්නේ නැහැ. මොකද මම එක පරීක්ෂණයක් කළා. මම පරීක්ෂණයක් කරේ අදිනේ අවුරුදු 13ක් 12ක් වගේ කාලෙක. මම ඉස්කෝලේ 2 වසරේදී 3 වසරේදී 4 වසරේදී පාවඩ පිට ඉස්කෝලේ ඉඳලා පන්සලට ධර්ම දේශනාවට වැඩි. මම පොඩි හින්දා ගෙදර ඉඳලා මට වෙලේ ඉඳලා පාවඩ දානවා ධර්ම දේශනාව. මම වඩාගෙන බණ අහන්න. පොඩි කාලේ ප්‍රසිද්ධයි. මං කාලයක් යද්දී ගමට තිබිච්ච ආදරේ අනුකම්පා අඩු කළා. කොහොමද බණ කියන්නේ නැවත. එහෙම නැත්නම් ඉස්කෝලේ 5 වසරකට මං හොඳ දැනුම හිටියා. යම් සද්දවසේ බණකදී 3 මාසේ බණකදී විශේෂ අවස්ථාවකදී නායක හඳුරු එවකට ඉන්න කෙනා මාව තමයි යවන්නේ. උන්වහන්සේ කියලා වාඩියන් ඉන්න මට බණ කියන්නේ. උන්වහන්සේ නිතරම කියන විදිහක් තමයි මේ කොල්ල මට වැඩි
ධර්මඥාණයෙන් එහෙම. එදා ත්‍රිපිටකයේ ප්‍රශ්නයක් ඇහුවා මම දන්නේ නැහැ ත්‍රිපිටකේ. නමුත් මම උත්තර දෙනවා. මගෙන් ප්‍රශ්න අහන්න එන්නෙත් නෑ සමහරක් වෙලාවට. ආචාර්ය මහාචාර්ය උපහාදාරිවත් ආවේ නෑ. බයයි. ඇහුවොත් ඕනම උත්තරේ දෙනවා ඩක්කා. එතකොට මම මේ පෙර සංසාරේ මේවා කටපාඩම් කරලා ගත්ත දැනුම කුසල් එකතු වෙච්ච නිසා තමයි මේ මෙසි. මොකද මම මේ ලෝකෙට පහළ වෙන අවස්ථාව මට මතකයි. මට ඒක අමතකුන්නේ නෑ. මට එහෙම මතකයක් තිබුණා. මොකද මම හරි බල සම්පන්න විදිහට තමයි මේ ලෝකෙට පහළ වුණේ. මේ ලෝකෙට පහළ වුණාම මටයි අම්මටයි තාත්තටයි එකට ඉන්න පින නැහැ. පින නැතුව නෙමෙයි මම බල සම්පන්න භාවයේ වැඩි. අනිවාර්යයෙන්ම එක්කෙනෙක් අහිමි වෙන්න ඕන. ගොඩක් වෙලාවට අම්මා තමයි අහිමි වෙන්න ඕන. නමුත් අම්මට පින් කුසල් දෙකම තියෙනවා. ඒ නිසා තාත්තා අහිමි කළා. ඒ අහිමි වීම තුල හදවත තුළට ධර්මඥානය බහින එක නැත්නම් උතුරා යන එක වැඩි වුණා. මම ලෝකෙට පහළ නැහැ ඒ කවදාවත් තියෙන්නේ ඉන්නවනම් හැම කෙනෙක්ම ඒ කාලේ ගරු කරගනිමින් බැඳගනිමින් තමයි ඉන්න ඕනේ. දැන් දරුවෙකුට දෙමාපිය වන්දනයක් තියෙනවද? නෑ නේද? සිවුරක් දැම්මොත් විතරයි. ඒකට අරක පවතින්නේ නැහැ කවදාවත්. ඒ කියන්නේ ධර්මඥානෙ මම උපතින්ම ගෙනාවේ. නැතු මගේ පිටිපස්සේ ගුරුවරයෙක්. මගේ පිටිපස්සේ මට අවවාද අනුශාසනා මේ සිල් රකින්න මේ ආදි වශයෙන් බහලා උගන්වපු කිසිම කෙනෙකුට මට කියන්න බෑ මම ගුරුවරයෙක්. මගේ ගුරුවරයා මමමයි. වෙන කවුරුත් නෑ. මමමයි මේ නිවිසනසී වදාළ ධර්මයේ මමමයි ගැඹුරින් හොයාගන්නේ. උපතින්ම ගෙනත් තිබිච්ච කෙනෙක් නෑ. උපතින්. මට පෙර සංසාරයේ මේ ශනිකව තප්පර ගාණක් ඇතුළේ ගිහිල්ලා ඒව හොයාගෙන ඉන්න වැත්තන්ගේ උපත විපත බව ධර්ම දේශනා කරන්න හැකියාව තිබුණා. මම එහෙම කියන්නේ නැහැ. ඒව ටික හරිය මැජික් පෙන්නනවා. මේ මනුස්ස ලෝකේ අපිට වෙන්න ඕන කාරණා ටික මේ අපි නිතර වෙලේ සාකච්ඡා කරන කතා කරන්නේ. හැමදාමත් අපි කතා කරලා හැමදාමත් අපි කියලා අපි එකම තැන ඉන්නේ. උදාහරණයක් ගත්තොත් ගෙනාවු ආයුෂ ප්‍රමාණය දවස ගානේ අඩු. නේද? සුදු කෙස් ටික මේ කළු කෙස් ටික සුදු වෙලා යනවා. තෙල් පාට දෙද්ද හැම රැලි වැටේ. කකුල් දෙකෙන් මේ මහ පොළොවේ හිටගත්ත අපි දැන් ආධාරයක් ඕන හිට ගන්න. ඔතනින් අපේ ජීවිතය අවසන්. හැබැයි අපි ළඟ තිබිච්ච රාගය ඒ විදිහේ. දේශය ඒ විදිහේ. මෝහය ඒ විදිහේ. දැන් බලන්න වයසට යන්න මේවා වැඩි වෙනවා. පාලනය වීමක් වෙන්නේ නැහැ. පාලනය කරන්න ඕන කාල සීමාව තුළ අපි පාලනය කරගත්තේ නැති වුණොත් කවදාකවත් අපිට වයසට ගිහිල්ලා වචනේ හරස් වෙන්න බෑ. එහෙනම් එයා ආපහු ගිහිල්ලා මැරිලා කොහේ හරි උප්පැත්තිය ලැබුවාම පෙරේතෙක් එක්කුණොත් එන්නෙම ගාන මිනිස්සුත් එක්ක ගහ ගන්න බැන ගන්න මරා ගන්න. ත්‍රිසනෙක් වෙනවද? ඊටත් වැඩි ඉවරයි. මේවත් එක්ක අපි එහෙම අපි ඒ ජීවිතය තුළ මේක සිද්ධ වෙනවාමයි අපි ඔයගොල්ලෝ පාලනය කරගත්තේ. හරි ගැඹුරෙන් අපි මේක හිතන්න. මේ හම්බෙච්ච අවස්ථාව මම හිතන හැටියට ඔය ඇත්තේ පෙර සංසාර කල්ප කාන්තර ගණන් පින් කරන්න. ඒ පිනක හේතුවක් තමයි දැන් හරි පරිසම්පෙන්නේ. ජීවිතේ. නැත්තම් කවදාවත් නැහැ. විද්‍යාඥයන්සේ පෙන්නපු මේ ඇඟිල්ලට අරගෙන නිවන් දකින්න කොටස පෙන්වනවා මහා තුන් ලෝකේම පස්කන්ධක් කරන් මේ ඇඟිල්ල ගන්න පිරිස විතරයි කියලා. බලන්න අපි කොච්චර ධර්මඥානය තුළ කොච්චර වෙනවද අපේ බණ අහන්න ඉන්නේ පිරිස කොච්චරද? අතේ ඇඟිලි ගන්න ගණන් කරලා කියත හැකිනේ. අර උන්වහන්සේ පෙන්නපු පස්කන්ධ දැන් සත්‍ය වෙන්නේ නැද්ද එතන? සත්‍ය. දැන් ඔය ඇත්තන්ට පුළුවන් නම් මේ රාගය, දේශය, මෝහය පාලනය කරගන්න. ගෙදර ප්‍රශ්න තියෙනවද? වැඩපළේ ප්‍රශ්න තියෙනවද? කිසිම තැනක ප්‍රශ්නයක් නැහැ. ඔබ හොඳට බලන්න හටගත්තොත් හටගන්නේ ඔතනින්මයි. ඔය නමෙන් එකක්මයි. වෙන්න ගියක් නැහැ. හොඳට හිතන්න. ඉතින් එතන අපි තණ්හාව, ආසාව මුල් වෙනවා. නමුත් ඒව අපිට ජීවිතේ තව එහාට ගියාමයි පරිහරණය කරන්න ඒවෙන් ඈත් වෙන සිද්ධ වෙන්නේ. අපි විතරද වෙලා දකින්න ඕන ජරාවටපත් වෙන්නේ. දුකටපත් වෙන්නේ. මරණයටපත් වෙන්නේ. ඔන්න ඔබ එතනින් එහාටයි මේ මෛත්‍රී භාවනාව දිනු කරගන්න. දැන් ඔය යත්තන්න මේ මෛත්‍රී භාවනාව කරන්නේ මේ ලෞකික ජීවිතය තුළ කරදරයකින් තොරව, පීඩාවකින් තොරව, ප්‍රශ්නයකින් තොරව ගෙනාපු අවශ්‍ය ප්‍රමාණය ගෙවාගෙන ලෝකෝත්තර සුවයට ඇතුල් වෙන්න. අපි දැන් මේ දෙකේම නැහැ. ලෞකික ජීවිතෙත් බිඳුවක්. ලෝකෝත්තර හැපේ බිඳුවෙන් බිඳුවක්. මේ ලෞකික ජීවිතෙත් අපිට බෑනේ ගැටමක් අතු ජීවත් වෙන්න තාම.
දැන් මම කොච්චර දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විහාර ජීවිතයටපත් වෙන කෙනාට ඔබ පුළුවන් නම් කාන්තාවට කියන්නේ ඔබ විහාර ජීවිතයටපත් වෙන්න කියන මාර්ගඵලයටපත් වෙච්ච කෙනෙක් එක්ක. ඒ කියන්නේ කවදාකවත් දාලයක්. මාර්ගඵලයටපත් වෙච්ච කෙනා තියෙන්නේ ආදරේ නෙමෙයි. ආදරය කියන්නේ తాවකාලිකයි. දැන් මේ හටගන්න ආදරේ తాවකාලිකයි. යමක් කරගත්ත එතනින් අතහැරිය. අපි නිතරම මෙලොව ගන්න කාවද කියන්නේ අනුකම්ප කරනවා. ඔහු ශරීරයට අනුකම්ප කරනවා, ක්‍රියාවට අනුකම්ප කරනවා, වචනයට හැම දෙයකම ඔහුගේ අනුකම්පාව. දැන් අනුකම්පාව නැති වීමම නේද බලන්න හේතුව. ආදරේ තාමකානිකයි. කවදාකවත් ආදරය කරන කෙනෙක්ව විශ්වාස කරන්න එපා. ඔබට හම් වෙන්න ඕන අනුකම්පාව සහගත හේතු වෙන්න පාලනය. දැන් ලෝතර බුදුන් වහන්සේගේ මහා අනුකම්පාව, මහා ආදරය කොහොමද තිබුණාද? මහා අනුකම්පාව. මතක බලන්න. ඒ මහා අනුකම්පාව තුල ඔහුට ඔහුගේ දරුවත් එකයි. අපේ බුදුන් වහන්සේගේ රාහුල කුමාරයාත් එකයි. වෙන කෙනෙක්ගේ ඊටම දුප්පත් අන්ත අසරණ පවුලක දරුවත් එක සමාන. දෙන්නටම පෙන්නුවේ එකම මව. ඒ එහෙම පෙළෙන හේතුව මහා අනුකම්පා ගුණය. ඒ අනුකම්පා ගුණය අපිට පවත්වා ගන්න නම් බැරි වෙයි. ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. නමුත් අපි අඩුම තරම ඒ කිට්ටුවෙන් මච්චන්න පුළුවන් මනසක් අප තුළ තියාගන්න. දැන් බලන්න කොච්චරේ වචනේ තුල ගැඹුර. අපේ මේ තියෙන ඔක්කොම නැති වුණා. මහා අනුකම්පා ගුණය දැන් නැහැ. අනුකම්පා බිඳුවක්. අනුකම්පා කරන කෙනෙක් ඇත්තෙම නැහැ. හැබැයි ආදරය කරන කට්ටිය කොච්චර නම් ඉන්නේ. හොඳට බලන්න ආදරය කරන කට්ටිය తాවකාලික නොවේද කියේ. අනිවාර්යෙන් එනවාමයි රිටර්න් එක. ආයි දෙකක් නැහැ. අනුකම්පාව නැති වෙච්ච තැන හරියට නිකන් ණයයි කොළඹයි ජීවත් වුණා සමානයි. කවදාකවත් සතුටින් ඉන්නේ නැහැ. මේ ආදරය කියන එක වෙනම අර්ථයකින් එන එක. අනුකම්පාව තමයි අපතුල තියෙන්නේ. දැන් අපි ඔයගොල්ලන්ගේ සමාජය තුල බලන්න අවුරුදු 100ක් පල්ලෙහාට ගියොත් අපේ සමාජය තුල තිබුණේ යම් වැඩිහිටියෙක්ගේ වේවා නැත්නම් වෙන කෙනෙක් හොයවා ඇඟේ හැපුණොත් කකුල මේ පෑගුණොත් මොනවා හරි දෙයක් වුණොත් අපි මොන දිහා බලලා මොකද්ද කිව්වේ? සමාවෙන්න. ඒ වචනේ දෙන ගැඹුර කොච්චරද? අනේ මට සමාව. දැන් නිකම් පුස්. සෝරි කාටද කියන්න බැරි කියන්නේ? කිසිම තියෙද. දැන් අපි විනාශ කරලා දැන් අපේ තිබෙච්ච සාර ධර්ම කෑවත්. අදටත් ඕන කෙනෙක් ගාව හැමතැනකම ඔබ කියන්නේ සමාවෙන්න කියලා. ඒ වචනේ සමාවෙන්න කිව්වොත් දෙපාරක් අපි තියා හැරලා බලන්න. හැබැයි කියන්නේ මොඩේක් කියලා. ඒත් මොකක්වත් දන්නේ නැහැ. සෝරි එකට තමයි තන තියෙන්නේ. නේ? නමුත් කිව්වොත් අනේ මට සමාන කවදාක ගන්නෑ. නෝන්ජල් මිනිස්සෙක් කියන්නේ. නමුත් අපේ තියෙන සංස්කෘතික සිංහල භාෂාවේ උතුම් වචනයක් තමයි ඒක. මම හිතන්නේ ගහන් දෙන මිනිස්සයා ගහන්න ඇවිල්ලා මේ සමාවෙන්න කියලා කිව්වා. ඔහු ආයුධේ පමා බිමට දානවලු මේ සමාවෙන්න කියන වචනේම. දැන් මේ කතා කරන අවස්ථාවේ මේ නිකන් කැස්සක් ආවා. එහෙම නැත්නම් කිව්වොමක් ගියත් මොකද කියන්නේ? සෝරි. ඉතින් කාටද කියන්නේ බැරි කියන්නේ දැන් කතා කරන්නේ මම ගොඩක් වෙලා දාගන්න තියෙනවා. ඔව් සෝරි කියලා ආයෙ පටන් ගන්නවා. හැබැයි කොතනකවත් අනේ මට සමා වෙන්න කියලා කියන්නේ නැහැ. කියන්නේම නැහැ. ඒ වුණාට අරක තමයි කියන්නේ. දැන් ඒකනේ කියන්නේ වෙන එකක් නෙවෙයි. ඒ වුණාට ඒක ඉංග්‍රීසියෙන් කිව්වට සිංහලෙන් කියන්නේ අම්මෝ සිංහලෙන් කියන්නේ මාර මදිකමක් තියෙනවා. ඉතින් අපි සිංහල ජාතිය ඇටි බලන්න කොච්චරද කියලා අපේ සංස්කෘතිය ඔක්කොම කෑව විනාශ කරනවා. ඔව් දැන් තියෙන්නේ අර්ථය. ඔව් දැන් අපි තුල පිටිගන්නේ අර්ථයනේ. දැන් තියෙන්නේ අර්ථය. වෙන මොකක්වත් නැහැ ඕකේ. දැන් හොඳට කල්පනා කරලා බලන්න මේ කකුල හැපෑවුනහම කියන්න ඕන සොරිද සමා වෙන්නද කියලා. දැන් උන් සමා වෙන්න කියන එකම නේද මේ සොරි කෙනකින් කියලා තියෙන්නේ. එච්චරයි. වෙන දෙයක් නෑ. එහෙම නැත්තම් කකුල හැපෑවුනහම සොරි කියන්න ඕනේ නෑ. ඒ නිකම්ම සද්ද. ඒ වචනේ පාවිච්චි කරන්නේ මේ ඕගොල්ලෝ අපි විතරක් නෙමෙයි. ආචාර්ය මහාචාර්ය පාවිච්චි කරන්නේ තෝකට. ආයි වෙන එකක් නෑ. දැන් ඕක පාලියෙන් නම් වෙන එකක්. ජපන් භාෂාවෙන් නම් වෙන එකක්. මේවා භාෂා ගණන නමුත් අපි ළඟ තියෙන්නේ මොකද්ද කියන්නේ? අපිට තිබුණේ මහා ජීවිතේ ගරු සත්කාර ලබන්න පුළුවන් උතුම් වචනයක් සමාවෙන්නේ නැද්ද? මම හිතන්නේ අපි ළඟ තිබිච්ච මේ උතුම් වචන ටිකට
මේ හෙන හුරා පාත් වුණා වගේ පාත් වෙලා ගියා. තව කාලයක් යද්දී බලන්න ඕගොල්ලෝ අප තුළ අපේ දරුවෝ අපිට කතා කරන භාෂාව ආමන්ත්‍රණය කරන අම්මලා තාත්තලා කොහොම දැන් වෙනස් වෙගෙන එනවා. අපේ දරුවෝ නම් වෙනස් කරන්න දෙපා කවදාවත්. හැලෙන්න දෙන්න එපා. නේද? ඒ වචන අල්ල ගන්න දෙන්න එපා. අපිට දඬුවමක් දීලා හරි දරුවන් මේ අපේ උතුම් වචනය තුළ අපි සුරක්ෂිත කරගන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඉතින් මේ මාර්ගඵලයකටපත් වෙච්ච පුද්ගලයෙක් ගාව කවදාකවත් ඔය අඩු වචන නැහැ. ඒ භාෂා ටික ඒ විදියටම ගෙනියන වෙනස් කරන්නේ. කවදාකවත් අපේ අම්මට ජීවිතයට අකුරු එහාට මෙහාට කරන්නේ නැහැ. අම්මම තමයි. තාත්තනම් තාත්තම තමයි. ජීවිතයට පොඩි පොඩි ඉස්පිලි ඇලපිලි පාපිලි ඒවා දාන්නෙම නැහැ. නේද? ඒ වගේ අක්කාහියටත් ඒ වගේ කවදාකවත් දාන්නේ නැහැ. හේතුව ඒ දාන්නේ හිස්. දැන් නිකන් උදාහරණයක් කල්පනා කරලා බලන්න ඕගොල්ලෝ වැඩි කාර්යයක් කරනවා. අවුරුදු 20ක් පල්ලෙහාට යනකොට මතකයි මම මේ කියන්නේ. අවුරුදු 20ක් පල්ලෙහාට ගියාම ඔය ඇත්තන්ට අපට අහන තිබුණේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු වෙළඳ මේ ඒ වෙළඳ යන්නේ නෝට හිටපු අය. එහෙමත් වෙළඳ නිවේදක මොන තරම් අර තිබෙන වචන අපිට පාවිච්චි කරා. ගන්න. මේ අපේ මේ තාම මැරිලා මේක. ආර්.සී. විතානගේ කුසුම් පීරිස් නේ. එතකොට මේ වගේ මේ ඒ නිවේදකයෝ කතා කරපු වචන තුල කවදාවත් ඉතා ගැඹුරක් තිබුණා අපිට දැනගන්න. දැන් තියෙන්නේ මොකද්ද කියන්නේ? දැන් ඔබන FM නාලිකාවල කෙල්ලෙක් කට කරනකන් හිනහ වෙනවා. හරි? ඒ කොල්ල කිනාට කෙල්ලෙක් හිනහ වෙනවා. සල්ලි දෙනවා ඉවරයක් නෑ උදේ ඉඳලා හැන්ද. ගත්ත කෙනෙක් පුළුවන් නම් එක්කලන් එන්න. අපිට කොහොමද අපි රවට්ට වෙන්නේ? අමුතු කැලේ ටික අතර පොඩ්ඩක් අහන් ඉන්නකෝ. හොඳට අහන් ඉන්න. ඉතින් මං හිතන්නේ මාර්ගඵලයටපත් වෙච්ච කෙනෙකුට ඉන්න බෑ මේ මිනිස්සුත් එක්ක. හැබැයි කිසි කෙනෙක් මේක පාලනය කරන්නේ නැහැ. ඒ පැත්ත පාලනය කරනවා. ඒ වගේ ඒ පැත්ත තමයි පාලනය වෙන්නේ. නමුත් බණ කියන්න ගිහිල්ලා වචනයක් වරදින්න මොකද වෙන්නේ බණ ගල් මුල් වලින් ගහලා තමයි එලවන්නේ අන්තිමට. අරක කියන හිස් වචන ටික පාලනය කරන්න එකම බුද්ධිමතෙක්වත් මට නම් පේන්නේ නැහැ. උදේ ඉඳලම කියන්නේ මහා විශාල බරු ගොඩක් කිසිම හිස් වචන. සිදියක්. කිසිම දෙයක්. දැන් මේ ඔය මොකද්ද මේ ලයින් එක ගත්තේ මට මතක නැහැ මේ උදේට මේ සබ්බපාපස්සා කරන ගාතාව 108 වතාවක් කියලා වතුර විදුරක් බීලා ගමන පටන් ගන්නවා. දෙයියනේ මේ උදයාන්න හන්සියටත් මේ අගෞරව කරනවා මේ ඈ? ඔව්. බාන කොච්චර කියලා. ඉතින් මේ සබ්බපාපස්සා කරනවා කියන්නේ මොකද? ඒක 108 වතාවක් කියලා වතුර බොන නෙමෙයි තියෙන්නේ. ජීවිතයේ තුල තියාගෙන එකතු කරලා අපි ඉස්සරහට යමු. එකතු කරන්නේ මේ ජීවිතේ. ඕක කියලා වස්තු බිල හරියන්නේ නැහැ. නේ? මේ අපි ඕගොල්ලෝ කාලා දැම්ම සේරමිට. දැන් ඕගොල්ලෝ හොඳට කල්පනා කරලා බලන්න. දැන් නම් ඉතින් ගොඩක් වෙලාට යන්නේ නැතුව ඇයි. ඔයගොල්ලෝ තාම චෛත්‍යයට ගිහිල්ලා මහා මංගල සූත්‍රේ, කර්මෙත සූත්‍රේ කියන්නේ නැද්ද? බෝධියට ගිහිල්ලා කියන්නේ නැද්ද? දැන් නිකන් කල්පනා කරලා බලන්න ඔය සූත්‍ර දෙක අපිට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරේ ඔය තියෙන චෛත්‍යයයි බෝධියයි කියන්නේ කවදාකවත් එහෙම උන්වහන්සේ කිව්වේ නැහැ. ඒ ටික අපේ ජීවිතේට එකතු කරන ජීවිතේ පිළිපදින්න අපිට තියෙන්නේ. දැන් මේ සූත්‍ර තුන් සූත්‍රේ හරි ලේසි. ගෙදරයි දැන් වරු පිළිදෙරනේ තුන් සූත්‍ර. ඉතින් ගෙදර කියන එක බොහොම හොඳයි. නිකන් කල්පනා කරලා බලන්න කියලා ඇති වැඩි මොකක්ද කියලා. ඉතින් කියන නිසා එන මාතා පිටු උපස්ථාන පුත්තදා සංඝව අනාකුලච කම්මන්තා ඒත මංගල මුත්තම මේ මංගල කාරණා මේක මිනිස්සයා මෝඩකමට දන්නේ නැති හින්දා 1948 මේ මනුස්ස ලෝකේ අපේ මේ ලංකාවේ වැඩිහිටි නිවාස එක එදා හිටියේ මේ සූත්‍රයේ තේරුම දන්න කට්ටිය මාතා පිටු දැක්කා අද ඉස්කෝල ගානට වැටලා වැඩිහිටි නිවාස ඒ කියන්නේ අම්මා තාත්තා වැඩ ගත්තා ගෙදරින් එනවා නෑ ඉතින් හරිනේ අර සූත්‍රයේ දැන් අර කියන වචන ටික දන්නේ නැහැ. ඇයි? ඒක කියන්නේ බෝධියට. එක්ක චෛත්‍යයට. ඉතින් දහම් පාසලක මේ දරුවන්ට මේක කියලා දෙන්නේ නැහැ. බුද්ධ ආගමට කියලා දෙන්නේ නැහැ. හරිම අසාධාරණයි මේ පැත්තෙන් බලන්න. දැන් මම හිතන්නේ අපි ඇවිල්ලා දැන් අපිත් මරණට පස්සේ ඊටු ටිකක් මොට්ටේ වෙයි. අපේ සෝමහාමුදුරුවෝ අපවත් වුණාට පස්සේ උන්වහන්සේ කියපු බලන ටික කියන්නේ කෙනෙක් නැතුව කියන්නේ.
උන්වහන්සේ කියපු බණ ටික කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ නම. මහා ලෝකෝට අර තරුපටි ගත්ත කට්ටිය වගේ මෙයා ධම්මාලෝක කිව්වා මෙයා අමිතානන්ද කෝ කට්ටිය ආවෝ ඥාන කියා බණ ටික කියන්නේ. එකෙක් කිසි කෙනෙක්. ඒ ගෙනාපු සාර ධර්මතික අර චැලෙන් වල මේ දීපු ලස්සන අවවාද අනුශාසනා ටික එහෙම් පිටින් ගිලි. උන්වහන්සේ මේ ජාතිය පිපුදුවා. උන්වහන්සේ මට මතකයි මේ channel එක කියනවා ආචාර්යවරයෙක් ප්‍රශ්න කරාමක් හරි වෙනක දහමකයි. උන්වහන්සේ මට මම මහා කියන පදවිය ලැබලා නැහැ කියලා කිව්වා. මම නිකම් ස්වාමින් වහන්සේ නම. මං මහා තන කොතනකවත් නැහැ. ඒ නිසා මම පොඩි නිසා මම නැව්වේ මහා අතු නෙමෙයි පොඩි අතු කියලා කිව්වා. ඉතින් හරිනේ. කොයිනාකවත් මේ මහා අතු නවන්න බෑ. මහා අතු නවන්න බැරි ගහේ භාගයක් ගිරලා තියෙන්නේ මහා අත. නවන්න නෙමෙයි කපලා නවා ගන්නත්. පොඩි අත තමයි Tamanට ඕන විදියට නවා ගන්න පුළුවන්. පොඩි කියන්නේ තරුණ කරපුර. ඔහුන් නැව්ව කියලා කියන්නේ ඔහුන් සනසුවා කියන්නේ අනේ ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා වැඩි හිටියෝ නිකම්ම සනසෙනවා. යම් තින් කරන්න ඕනේ. කොයිනාකවත් මහා අත නවන්න ගියොත් ඒ වැඩේ සිද්ධ වෙන්නේ නෑ. ගෙදරක නවන්න තියෙන පොඩි අත. දැන් අපි සෝමහාඳුරුව නැව්වේ පොඩි අතට. ඒ නිසා උන්වහන්සේ අඩුම තරමේ අති පූජනීය කැලලවත් දැම්මේ නෑ. මං තන උන්වහන්සේ ධර්මයට ගහන්න කෙනෙක් ලෝකේ දහතාවක් නෑ. කිසිම වාදයක් නැති විවාදයක් නැති බොහොම ලස්සන මුලදම ලස්සන ධර්මයක් කිව්ව බොහොම මිනිස්සුયો ටිකක් පිපිදුනා ඒ ධර්මයට. නැවත බැස්ස බැහිල්ල කොහොමද? බුදුන් වේ බැස්ස බැහිල්ලක් බැස්ස. දැන් අපි තව ඉස්සරහට බහින්නේ අපිට හම්බ වෙන්නේ. ඉතින් අපි ඕගොල්ලෝ කල්පනා කරගන්නවා අපිට ඒවෙන් වැඩක් වෙන්නේ නැහැ කවදා. අපේ මේ තියෙනා උතුම් ධර්ම රත්නේ අපි රැකගත යුතුයි. අපි හොඳට කල්පනා කරලා බලන්න චෛත්‍යීකාවෙන් දැන් අර මහා මංගල සූත්‍රය කිව්වට කමක් නැහැ. මේ සූත්‍රයේ තියෙන මේ සිංහල වචන ටික මට පරිහරණය කරන්න නේද තියෙන්නේ. මම මේක හදවතේ තියාගෙන පරිහරණය කරන්න ඕන නේද? කියන එක හදවතේ තියෙනවා නම් ඒ සූත්‍රයේ වටිනාකම කොච්චරයිද බලන්න. දැන් කර්ණමෙත සූත්‍රය ගන්න. සක්කෝ ජූත සූජූත සුවචෝ තස්ස මුතු අනතිමාන. නේ සක්කෝ තම දක්ෂ සුහත කීකරු මුතු මොළොක් නිහතමානි. කාර්යවානේ මේ ගති පැවතුම් ටික මේ තමන්ගා පිළිගන්නේ නැත්තේ ඇයි කියන්නේ? එයා මේක චෛත්‍යයටයි බෝධියටයි කියනහන්ද එයා තමයි මේ දෙක සුහත මුතු මොළොක් කීකරු ඔක්කොම එන්නේ දෙන්න. චෛත්‍යය දුන්නේ. ඉතින් අපිට මේක පරිහරණය කරන්න අපිට කියන්නේ නැහැ. එතනින් අපි සියල්ලම වැටුණා. තවමත් අපේ මහා දක්ෂ ස්වාමීන් වහන්සේලා මේක මේක බනට කියන්නේ නැතුව අවබෝධ කරන්නේ නැතුව තව ඒ ළමා පරපුර මේ පරපුරට මේවා දුන්නේ නැත්නම් ඒ ටිකත් වෙන්නේ අන්තිමට චෛත්‍යයයි බෝධියටයි කියලා නිකම් අවශ්‍ය කියලා මැරිලා යනවා. හැබැයි ජීවිතේට යමක් එකතු කරගන්නේ නැහැ. නෑ කියන්නේ කමක් නෑ කිව්වට හැබැයි හදවතේ තියෙන. හදවතේ තියෙන. ඔබ චෛත්‍යගා බෝධිගාම කිව්වට කමක් නෑ. රත්න සූත්‍රය. බුදුන් දහම් සමුද්‍රයේ සත්‍යග්‍රහණයකට පින් අනුමෝදන් කට කමක් නෑ. තුම්බියක් නැති කරන්න දේශනා කළ එකම සූත්‍රය වෙච්චනයි. ඒක බොහොම වටිනවා. අපි ගෙදරක උදේ හැන්දෑ දෙක කියන්න ඕන. කියලා පෑන් ටිකක් ගහන්න සත්‍යයක් ගහන්න. රජාණන් වහන්සේගේ සත්‍යයක් ගහන්න. ඔන්නහන්සේගේ සාසංඛ්‍ය අස්සංක ගණන් පෙරම්පරපු ධර්ම රත්නයේ සත්‍යයක් ගහන්න. ඒ දෙකේ ප්‍රතිඵල ළඟ තාරේ මහා සංගරුණ කරේ සත්‍යයක් ගහන්න. ඒක නම් පැහැදිලි. ඕනම යකෙක් පැහැච්ච වලස ඕනම පෙරේතෙක් පැහැච්ච වලස කට්ටාණියෙක් එක්කගෙන යනකම් හිසට අත තියලා බය නැතේ සූත්‍රය කියන්නේ. ඕකට මෙලන වෙන කිසිම කෙනෙක් මේ ලෝක ධාතුවේ කවුරුත් නැහැ. උන්වහන්සේ අසංක ගණන් මේ සූත්‍ර අපට දේශනා කරන්න පෙරම්පුරු බෝසත්ෙක්. උන්වහන්සේ මේ සූත්‍රය කියනකොට මේ සූත්‍රයේ අවසන් වෙනවා කීනම් පුරාණං නවන්නති සම්භවං කියන ඒ ගාථාව. මේ සූත්‍රයේ අවසන් වෙනකොට සක්‍රදෙවියන්ට ඉන්න බෑ පඩිපුල්ලාසන. බහිනව පල්ලෙහාට. උන්වහන්සේ කියනවා යානීත භූතානි සමාගතං බුම්මානි වායානි වහං තලික්කේ තථාගතං දේව මනුස්ස පුත්තං බුද්ධං නමස්සාම සුවති. මෙන්න මේකේ තේරුම දැනගත්තත් මෙන්න මේක සත්‍යයක් ග්‍රහණයක් කරත් ඔය යකෙක් පෙරේතෙක් ඇහිච්චාදී කන්ට්‍රෝල් වෙයි. මේවා සක්‍රදෙවියෝ කියන්නේ. වහන උන්වහන්සේ කොච්චර ධර්මඥාන
ඒ තරම් මහා බල සම්පන්නයි මේ සූත්‍රය. කර්ණමේත සූත්‍රයේ සිංහල තේරුම ගන්න මේ ඕගොල්ලෝ හදවතට එකතු ගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ තරත්තා මේ සූත්‍රය පිළිපදිනව නම් නැවත 8 වෙනි භවයකට නොයන්නේ. දැන් අපි මේ සූත්‍රයේ උපන් දවසේ ඉඳන් මරණ දවසකුත් කියලා 8 වෙනි භවයක් නේ අපි යන භවෙ පේන්නවත්.